මැඩම් වැඩේ හරි. ලිසාරතෙන් රෝම් එකට යනවා. අර ඩ්‍රින්ක් එකත් මං ගාන්ට වේටරට එතනට යව්වා. ගුඩ්. මං මිස්ටර් දුනිසිංහව එවන්නම්. දැන් ඔතනට. එයාට ලිසාරගේ රූම් එක පෙන්නන්න. දුනුසිංහත් එදා වෙච්ච දේට ගොඩක් තරහින් ඉන්නේ ලිසාරා එක්ක. හරි මැඩම්. මං වැඩේ ගාන්ට කරන්නම්. මැඩම්ගේ ප්ලෑන්ස් තමයි ප්ලෑන්ස්. මේ පාර නම් ලිසාරට දුනුසිංහ සර් එක්ක ඉන්නවා දැක්කම ආදිව් අයියට ඒ කිව කොහොමත් එපා වෙයි. දැනටමත් අපි දුන්න ටැබ්ලට් නිසා ඒකි මත් වෙලානේ ඉන්නව ඇත්තේ. මේ පාර නම් මට බය ලිසාරගෙන් දුනුසිංහ සර්ව බේරගන්න කොහොමද කියලා. මටත් වෙන්න ඕනි ඒක තමයි ටානි. ලිසාරට දුනුසිංහව කොහොමත් මේ පාරනම් රිජෙක්ට් කරන්න වෙන්නේ නැහැ. මට බය දෙව් මේකට මැදිහත් වෙයිද කියලා. ඒ ගැන බය වෙන්න එපා. දේව් අයියා ගැන මම බලා ගන්නම් මැඩම්. දැනටමත් එයා බොයිස්ලා ගොඩක් වට කරන් හොඳටම ඩාන්ස් කරනවා. එයාට එතනින් හෙල්ලෙන්නවත් බොරු. ඕකේ එහෙනම්. මේ පාරත් ගිය පාර වගේ වැඩි හරි ගිය ගමන් මං ටානෙට සලකන්නම්කෝ. ආදිව් දැන්ටමත් පිස්සු බල්ලා වගේ නුවරඑළියට එනවා ඇති. මට මතක් වෙද්දුත් දුක හිතෙනවා ලිසාර ගැන. වෙලාවට ආදිවට ඉන්ෆෝම් කරන්න. ලිසාර දුනුසිංහ එක්ක රූම් එකේ කියලා අතහටම අහු වුණාට පස්සේ ලිසාර මොනා කියන්නද? මේ පාර නම් අපේ වැඩේ සක්සස් වෙන්නම ඕනි. ඕකේ මැඩම්. වැඩේ ගානට වෙයි. අවසන් වූ දුරකථන ඇමතුම ඇමන්ඩා ගෙන ආවේ කුරිරු සතුටකි. ලිසාරා කවුද බලමු මේ පාර දිනන්නේ. මං කොහොමත් උඹව ලේසියෙන් අතාරින්නේ නෑ. ඒකයි මං දුනුසිංහවත් මේ වැඩේට කොහොම හරි කැමති කරවගත්තේ. ආදි තමුන් මටනේ කිව්වේ ඉඳුල් වෙච්ච කෑම කන්නෑ කියලා. හරි අපි බලමුකෝ. තමුන් කොහොමද ලිසාරව ආයෙ ළඟට ගන්න කියලා. ඔවුන්ගේ ඇමෙන් ලිසාරාට ගැලවීමට එතරම් පහසු කර්තව්‍යයක් නොවේ. ලිසාරාගේ සිහිය දැනටමත් ටිකෙන් ටික ඈව අතහැර යයි. හෙලෝ ආදිව් අයියේ. කියන්න. මං වැදගත් පණිවිඩයක් කියන්න ගත්තේ. අපේ මට වැල්වට ආරම් කියවන්න එපා ටානි. මට අදාළ කාරණා විතරක් කියනවා. ආදිව්ගේ කෝපය ඈහැට හඳුනා ගැනීමට එතරම් අපහසු වූයේ නැත. හරි අයියේ. ලිසාරා බෝයි කෙනෙක් එක්ක රූම් එකක ඉන්නවා. ඒ මගේ අක්කා තමයි. ඒත් ඔයා තවත් දුක් විඳින්න ඕනේ නෑනේ අයියේ. මොකක්? ඔව් අයියේ. මං මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ අයියා කෙනෙක්ගේ බර්ත්ඩේ පාටි එකකට ආවා. නුවරඑළියේ. මං ඔයාලට ලොකේෂන් දාන්නම්. මෙතන ඔයාට ඇවිත්ම බලා ගන්න පුළුවන්. ඇමතුම විසන්දු වූ සැනින් ආදිව් ඇමතුමකින් සම්බන්ධ වූයේ තමාගේ විශ්වාසනීයම මිතුරෙකුටයි. මචං මට උඹෙන් ලොකු හෙල්ප් එකක් ඕනි. ඔව් කියපන්. උඹට නැති උදව් මෙහෙ මගේ ගාවේ නෑනේ. මං කියන එක හොඳින් අහන් ඉඳපන්. දෙදෙනා අතර සංවාදයේ නැවතී ගියේ ආදිව් සැනසුම් සුසුම් හෙළමිනි. අක්කී are you okay? අපි ඩොක්ටර් කෙනෙක්ට එන්න කියන්නද? අනේ ඕනි නෑ පැටියෝ. ටිකකින් මේක හරියයි.
ඔවුන් කාමරයෙන් පිටව ගිය සැනින් සායනය මත හිඳගත් ලිසාරා තම හිස දෑතින්ම බදාගත්තේ ඇතිවෙන වේදනාවටයි. මගේ ඔළුව පැලෙන්න රිදෙනවා දෙයියනේ. එන්න එන්නෙම ඇඟටත් පණ නෑ වගේ. ඇගේ ගතේ පාලනය කෙමෙන් කෙමෙන් ඈගෙන් මිදීය. ආදිව් I want you baby. දොරගුළු විවර වන හඬෙන් ඈ ඒ දෙසට අවධානය යොමු කළද ඈට හිස ඔසවා ගැනීමටවත් හැකියාවක් තිබුණේ නැත. මොකද සොයිටි ආදිව්ව? මං ඉන්නවනේ ඔයාට දැන්. තමුසේ? මොකෝ සොයිටි? මාව ආයේ හම්බෙයි කියලා හිතුවේ නැද්ද? So sad baby. මේ දුනුසිංහ එහෙම ලේසියෙන් හිත යන කෙනෙකු අතහරින જાති එකෙක් නෙවෙයි. ඇරත් තමුසේ වගේ උද්දච්ච ගෑණියෙක්ව. ඇගේ තොල්පෙතිවල ඒ රළු දෑත් ගෙන යමින් ඔහු පැවසූවේ විවිරුවෙනි. තමු උන්නාද බේරගන්න උඹේ වීරයා ආදිව් වෙයි කියලා හිතන්නවත් බෑනේ. උඹ ඌවත් අතෑරලු නේද සුයිටි මෙහෙට ආවේ. උඹට ඕනි නම් හැමදාම පුළුවන් මගේ එක්ක ඉන්න. මං ඌ සැලකුවටත් වඩා උඹට සලකන්නම්. ඔහුගේ වැතන් ඈ හට ගෙන දුන්නේ වියරුවකි. ඈ දෙවරක් නොසිතා ඔහුගේ කොප්පුලට පහරක් එල්ල කළේ ඔහු සිතීමටත් ප්‍රථමයි. තමුසේ හිතුවද මිනිහෝ මං ඒ වගේ ගෑණියෙක් කියලා? තමුසට එහෙම ගෑණියෙක් ඕනි නම් වෙන ගෑණියෙක් හොයාගන්න පුළුවන්. මං එහෙම එකෙක් නෙවෙයි. මොකක්ද බැලිය උඹේ කරේ? මං උඹව ලේසියෙන් අතාරින්නේ නෑ අද. ලිසාරාව පුළුන් රොදක් මෙන් ඔසවා ඈ යහන මතට තල්ලු කළ ඔහු ඈව සයනේ පෙරලා ගත්තේ ඔහු ඈ මතට පැමිණෙමිනි. ගතට දැනෙන අපහසුවෙන් වුවද ඈ ඔහුව ඉවතට තල්ලු කර එක ලේසි වෙන පාටක් නම් නොවේ. ඇගේ ගත පුරා ඒ අප්‍රසන්න දෑත් එහා මෙහා යයි. එය ඈහැට ගෙන ආවේ පුල්ලුකුලකි. දේවෝ මාව බේරගන්නකෝ. කවුරු හරි ඉන්නවද ප්ලීස්? අද නම් උඹව බේරගන්න කවුරුත් නෑ සුයිටි. මේ පාර ප්ලෑන් එකෙන් බේරෙන්න උඹට නෙවෙයි කාටවත් බෑ. තමුන් හිතුවද මිනිහෝ ආදිට ඇරෙන්න මාව වෙන එක මිනිහෙක්ටවත් අයිති වෙයි කියලා? ලිසාරාගේ අතට හසු වුණේ ඔහු විසින් පානය කරමින් පැමිණි මත්පැන් බෝතලේ පමණකි. දෙවරක් නොසිතා ඈ ඔහුගේ හිසට එන් වැරෙන් පහරක් ගැසුවේ ඔහු යහනින් පතිත කරවමිනි. දෙයියනේ මේ මිනිහා මැරුණවත්ද? හදවත වේගයෙන් ශබ්ද නගයි. මුළු ගතම දහඩියෙන් තෙත්වීමට ගත්තේ සුළු මොහොතකි. මනස පියවි සිහිය එළෙමි මුල්ම තප්පරයේ ඈ දොරටුව අභීස දීව ගියේ ඇති වූ භීතිය නිසාවෙනි. නමුත් ඈ ගැටුනේ ශක්තිමත් පපුගැබකයි. ඒ පහරින් විසිවී බිමට පතිත වීමට ගිය ඈ එයින් වැළකී ගියේ තම ඉන වටා වෙලුණු ඒ ශක්තිමත් දෑත් නිසාවෙනි.